රූම් නම්බර් 106 අද තමයි බැලුවේ මම. හැබැයි ෆිල්ම් එක බලනකම් මට මේක මෙච්චර දැවැන්ත එහෙම නැත්නම් මෙච්චර දැනෙන වැඩක් කියලා නම් තේරුන්නේ නැහැ. ඒ නිසා ඇත්තටම මම කනගාටු වෙනවා මීට වඩා සපෝට් එකක් සෝෂල් මීඩියා එක හරහා අපිට දෙන්න තිබ්බා කියලා මේ ෆිල්ම් එක දුවන්න. ඇත්තටම ඊටාම සංවේදී විදිහට සිනමැටික් විදිහට මේ ෆිල්ම් එක ලස්සනට කරලා තිබ්බ එකක් තමයි බිමල් ජයකොඩිගේ රඟපෑම. මගේ මිත්‍රයා මම ඊටාම සතුටු වෙනවා. බිමල්ගේ මේ රඟපෑම් මම දැක්ක 35 වෙනි චිත්‍රපටිය කියලා බිමල්ගේ මේ චිත්‍රපටිය ලංකාවට ඉන්න ලොකු සම්පතක් බිමල් ජයකොඩි. ඒ වගේම ඊළඟ සම්පත තමයි දමිතා බේරත්න. මමයි දමිතා එකට පය තියන්නේ මේ ශ්‍රේෂ්ඨයට. හැබැයි දමිතා මේ ෆිල්ම් එක ඇතුළේ කරපු කැරක්ටර් එක ඒක මහා විශාල ආందోලනාත්මක චරිතයක් වගේම ඇය නිලියෙක් හැටියට රංගන ශිල්පිනියක් හැටියට ඇයගේ දක්ෂකම් ඉතාම සංවේදී විදියට මේක එලි දක්වලා තිනවා. ඩිස්නිත් එහෙමයි සියලුම දෙනා පුංචි චරිත කරපු හැම කෙනාම ඉතාම ලස්සනට මේ චිත්‍රපටයේ කතාවත් එක්ක බද්ධ වෙලා තිනවා. ධනංජය සිරිවර්ධන, එතකොට ශාම්, අනිත් පැත්තෙන් කල්න ජයසේකර, මේ හැමෝම ඒ වගේම විශේෂයෙන් මෙහි කැමරාකරණය, මියුසික්, සවුන්ඩ් මේකේ හැම පැත්තෙම ගත්තම ඉතාම දියුණු චිත්‍රපටයක්. Room number 106 දිවිනපුරා සිනමා